සුබ උදෑසනක් හැමෝටම. ඔන්න ඉතින් අපි අදත් සබාරු YouTube channel එකකින් ගමනක් යන්න පිටත් වෙනවා. අපි අද යන්න හිතන්නේ කත්නෝරුවේ පන්සලට. එතකොට මේ අපි යන ගමන අපි යනකොට නම් වැස්සයි. දැන් මේ හරියට නම් තාමත් අපි පිටත් වෙනවා වගේම තමයි මේ පැත්තට වැස්ස. යන අතරමඟ වටපිට බල ඉතින් අපි යනවා දැන්. තාමත් මේ හරියට නම් අහස එහෙම කළු වෙලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සන පැත්තක්. අපි බලාගෙන යමු. මේ පැත්තට එනකොට නම් වැස්ස අඩු බවක් පේනවා. අහසත් ලොකුවට කළු වෙලා නැහැ. ලොකු අඳුරකුත් නැහැ. හොඳට අවුව වැටලා තියෙනවා අපි දැන් මේ හරියට එනකොට. ඔන්න ඉතින් අපි බහින්නයි යන්නේ රෝස තිරුවානා බලන්න. අපි මෙතනින් බලාගෙන ඇතුළට යමු. අපි ටිකට් අරගත්තා. ටිකට් අරගෙන දැන් ඇතුළට යන ගමන් පාර පැනලා එහා පැත්තට යන්න ඕනේ. ඔන්න ඉතින් මට අදත් යාළුවෙක් හම්බුණා. අනේ හරිම හොරතල් චුටි පැටියෙක් ඉන්නවා. එයා ඉන්නේ මෙතන වෙන්න ඇති. අපි ආවට පස්සේ අපි ආට කතා කරනකොට දුවගෙන ආවා. අනේ ඇත්තටම හුරතල් වෙනවා. හරිම ෂෝක්. ලස්සන පැටියෙක්. අරන් යන්න ඉතින් විදිහක් නැහැ. අපි ආවේ බස් එකක. අනේ හරිම ලස්සනයි. හරිම ෂෝක්. හරි හුරතල් පාටයි. ඔන්න ඉතින් අපි රෝස තිරුවනා කන්ද බලන්න දැන් ඇතුළට යන ගමන් වටේ හරිම නිස්කලංකයි. කැලයක් වගේ තමයි දෙපැත්තට පේන්නේ. සත්තු එහෙම ඉන්නවද දන්නේ නැහැ. පාරක් තියෙනවා යන්න. අපි ගිහින් බලමු ඉස්සරහට. අපිට නටමුන් වගේක් පේන්න තියෙනවා. මං හිතන්නේ පරණ පන්සලක් තිබිලා තියෙනවා. පන්සලක නමක් එහෙම නම් එහෙම දන්නේ නැහැ. හැබැයි නටමුන් පිහිටලා තියෙනවා. තැන් වල නිකන් රජ කාලේ වගේ තමා නිකන් හිතෙන්නේ. හැම තැනම ගල් වලින් වට වෙච්ච ගස් කොළන් වලින් පිරිච්ච තැනක්. හරිම ලස්සනයි. ගොඩාක් නිස්කලංකයි. මෙතන රැහැයන්ගේ සද්ද විතරයි ඇහෙන්නේ. කිසිම සද්දයක් නැහැ. බංකු වගේක් තියෙනවා. දැන් නම් අපි කන්ද පාමුලට ආවා. ගිහින් බලමු ඉස්සරහට. කන්ද නගින්න තමයි ඊට පස්සේ තියෙන්නේ. අර ඈතින් පේන තැන තමයි මං හිතන්නේ කන්දේ අවසානේ. ගිහින් බලමු. ඇත්තටම හරිම ලස්සනයි. වටපිටාව මාරම ලස්සනයි. අපි මගක් උඩට ආවා. අපේ කට්ටිය නම් උඩට නගින්නේ නැහැ වගේ. මන් නම් යනවා ඉතින්. ඔන්න මම නම් කන්දේ භාගයක් උඩට නැග්ගා. මාත් එක්ක ආපු අය නම් නැහැ. මං ඉතින් යනවා. නැගලා බලමු උඩට. යාලා තාම මග. මේ බලන්න වටපිටාව හරිම ලස්සනයි. අම්මේ තාජුට්ටයි ඔන්න මම කන්දේ උඩටම නැග්ගා. හම්බෝ හරිම මහන්සි. ඒ වුණාට මං උඩටම ඇවිත් ඉන්නේ. වටපිටාව හරි ලස්සනයි බලන්න. මෙතනින් දැන් බලද්දි හරිම ලස්සනට පේනවා. ඔන්න ඉතින් අපි බහලා යන ගමන් අපි ළඟටත් පන්සලකට යන්න හිතාන ඉන්නවා. දැන් අපි පන්සලට යන ගමන් අපි ඉස්සරහට ගිහින් බලමු ඒ පන්සල කොයි වගේද කියලා. ඒකත් හරිම ලස්සන පන්සලක්. ඈතින්ම යනකොට පිළිමයක් පේනවා. ඒ වගේම ගල් වලින් හදන ලද පන්සලක්. ඇත්තටම හරිම ලස්සනයි වටපිටාව නම්. මේ පැත්තට නම් ටිකක් රස්නේ වැඩි. වතුර එහෙම නම් අඩුයි වගේ. බලන්නකො වටපිටාව හරිම ලස්සනයි. ආස හිතෙනවා. හැබැයි ගොඩක් රස්නේ ටිකක් දරා ගන්න බැරි රස්නයක් තියෙනවා මේ පැත්තේ.
අපි එතනින් ඊට පස්සේ යනවා දැන් රැස්වෙහෙර බලන්න තමා යන්නේ. මේ රැස්වෙහෙර බලන්න යන අතරමඟ ඒ වටපිටාවත් හරිම ලස්සනයි. මේ පැත්තේ නම් වැව් තියෙනවා. හැබැයි වැව්වල වතුර නම් ගොඩක් අඩු පාටයි. මොකද රස්නේ වැඩි මෙහෙට. ඒ කොච්චර වුණත් හරිම ලස්සන පැත්තක්. ඇත්තටම ආස හිතෙනවා. අපි දැන් ඇවිත් ඉන්නේ රැස්වෙහෙරට. අපි මෙතනින් ගිහින් බලමු ඒක කොහොමද කියලා. ඈතින් පේනවා ලොකුවට ගලෙන් නෙලන ලද බුදු පිළිමයක්. අපි ඒ බුදු පිළිමෙත් වන්දනා කරගෙන යමු බලන්න ගිහින්. මේ නිසා තමයි මේකට රැස්වෙහෙර කියන්නේ. වෙහෙරවල් ගොඩකින් තියෙන හින්දා. යාළුවොත් ඉන්නවා ඉතින් හැම තැනින්ම බලාගෙන. අපි ඊළඟට ආවේ කත්නවුරු හිමියන්ගේ පන්සලට. ඒ පන්සල බලන්න ලොකු ආසාවක් තිබුණා. මොකද හැම මේවා එකකම කියනවා ලස්සනට හදලා තියෙනවා. හාමුදුරුවෝ බණ කියනකොට ලස්සනට හදලා පන්සල තියෙනවා කියලා කියනවා. ඒ නිසා ඉතින් අපි ඇත්තටම මේ පන්සල බලන්නම තමා විශේෂයෙන් ආවේ. අතරමඟදී එක තැන් වලට ගියාට කියනවා වගේම ඇත්තටම හරිම ලස්සනට හදලා තියෙනවා පන්සල. අපි පන්සලත් බලලෙමු. මේ තියෙන්නේ පන්සලේ චෛත්‍යය. සිංහ කටක් අස්සෙන් යන්න තියෙන්නේ. හරි ලස්සනයි පන්සලේ වටපිටාවත්. පරණ නටබුන් එහෙම තියෙනවා. පන්සලේ අර පරණම බුදු පිළිමක නටබුන් තියනවා කියලා තියෙනවා. මේ තියෙන්නේ නටබුන් තමා. ඇත්තටම හරි ලස්සන පන්සලක්. හරිම සතුටු වෙනවා මේ ගමන ආවට මං අද. ඔන්න ඉතින් හැමදාම වගේ යාළුවෝ හම්බෙනවා යන තැන. හරි ආදරණීය සත්තු හැමතැනම ඉන්නවා. ඉතින් මේ වගේ පන්සලේ හැම ස්ථානයක්ම වන්දනා කරගෙන අපේ ගමන අපි අද මෙතනින් නිමා කරනවා. බයි බයි. තෙරුවන් සරණයි ඔයාලා හැමදෙනාටම. අපි ඉතින් ගමන නිමා කරේ ඔන්න ඔහොම.